අද වීඩියෝ එකට නම් සමහරක් විට මට හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වේවි. සමහරක් විට බැනුම් අහන්නත් වේවි. හැබැයි මට හිතුණා මගේ හිතේ තියෙන මේ දේ මේ වීඩියෝ එකේ කියන්න ඕනේ කියලා. Hello everyone, welcome to Ananya Happy Cake. මුලින්ම කේක් එක ගැන කියලා ඊට පස්සේ මගේ කතාව කියන්නම්. සෆාරි තීම් එකට හදන කිලෝ 2ක රිබන් කේක් එකක් ඔයාලා මේ බලන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අම්මා කෙනෙක් එයාගේ ආදරණීය පුතාගේ second birthday එකට තමයි අපේ මේ කේක් එක ඕඩර් කරේ. හරි, කේක් එක හදන වීඩියෝ එක බලන් ඉන්නකොට මම කිව්වනේ අද මගේ කතාවේ මට බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ කියලා. මම මේ කතා කරන්නේ සිංහල අලුත් අවුරුද්ද ගැන. ඇත්තටම මම පුංචි කාලේ හිතාගෙන හිටියා සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ මිනිස්සු අලුත් වෙන දවසක්. ඒ කියන්නේ 13 වෙනිදා ඉන්න මිනිස්සයා 14න් පස්සේ නෑ. අලුත් මිනිස්සෙක් තමයි 14න් පස්සේ ඉන්නේ. එහෙම කියලා මම පුංචි කාලේ හිතාගෙන හිටියා. හැබැයි ඒක වැරදි කියලා මට ටික දවසක් යනකොට හිතුණා. නෑ, එහෙම මිනිස්සයා වෙනස් වෙන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මුළු ලංකාවක් චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරමින් නැකතකට ගරු කරමින් කට්ටිය ඔක්කොම එකතු වෙලා සමරන දෙයක් කියලා තමයි හිතුවේ. ආයෙත් ටික කාලයක් යනකොට තේරුණා ඒකත් එහෙම නෙවෙයි. එක එක්කෙනා ඇත්තටම අලුත් අවුරුද්දකට ගෙදරකට ලිපගිනි මෙලෙවුනේ නෑ කියලා ඒ ගෙදර මුළු අවුරුද්දම මුස්පේන්තු වෙනවද කියන එක ටික කාලයක් මට තේරෙන වයසේදී මම කල්පනා කරා. එහෙම නෑ, මුළු ලංකාවක් ඇතුලේ හැමෝගෙම ගෙවල් වල සමහරක් හිට ඔය නැකතට ලිපගිනි මෙලවෙන්න නැති වෙන්න පුළුවන්. හැම ගෙයක්ම අස්පස් නොවෙන්න පුළුවන්. හැම මිනිස්සෙක්ම ගනුදෙනු කරන ආහාර අනුභව කරන චාරිත්‍ර අඩුම අලුත් ඇඳුමක් නැතිව අලුත් අවුරුදු දවසේ ඉන්න මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට ඒකත් එහෙමත් නෙවෙයි කියලා මම කල්පනා කරා. ආයෙත් ටිකක් තේරෙනකොට මේ මෑතක වගේ තේරිච්ච දෙයක් තමයි දැන් නම් ඒ මතේ තමයි මම ඉන්නේ. අලුත් අවුරුද්දක් එද්දි මිනිස්සු ගෙවල් ලස්සන කරනවා, කිලිටු තැන් නැති කරනවා, පේන් කරනවා, මකුළු දැල් කඩනවා, අඩුපාඩු ගෙවල් හදනවා, අම්මෝ කට්ටිය එකතු වෙලා ගෙවල් සුද්ධ කරනවා, මොප් කරනවා, ක්ලීන් කරනවා. අඩුම ඇඳපු පරණ ඇඳුමක්වත් අලුත් අවුරුද්ද උදාවිදි ගෙදර තියන්නේ. ඔක්කොම හොදලා පිරිසිදු කරලා අල්මාරි වල දාලා පුදුමාකාර විදියට පිරිසිදු කරනවා තමන්ගේ වටපිටාව. හැබැයි අලුත් අවුරුද්ද උදා වෙලා නැකත් සතුටින් කරලා චාරිත්‍ර වාරිත්‍ර කරාට පස්සේ තමන්ගේ හිත අර ගෙවල් තරමට පිරිසිදු කරගත්තද කියන ප්‍රශ්නේ මට මෑතක ඉඳන් සෑහෙන හිතෙන දෙයක්. ඇත්තටම කියන්න අලුත් අවුරුද්දෙන් පස්සේ මිනිසුන්ගේ සිතුවිලි අලුත් වෙනවද? පුරුදු චර්යාවන් අලුත් වෙනවද? ඒගොල්ලෝ අලුත් මිනිස්සෙක් වෙනවද? කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඉතින් මට නම් අලුත් අවුරුද්ද කියන්නේ තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. මම ඒකයි කිව්වේ සමහරකට මට බැනුම් අහන්න වෙයි. මොකද මම තේරෙන කාලේ ඉඳන් මේ අලුත් අවුරුද්ද ගැන වෙච්ච දේවල්, දැකපු දේවල් එක මම හිතන්නේ මිනිස්සෙක් මේ ගෙවල් දොරවල් අස්පස් කරලා අඩුපාඩු හදාගන්න තරමටම හරියට බැලුවොත් අලුත් අවුරුද්දක තමන්ගේ හිතත් කිලිටි හිතත් කුණු ටික හොදලා අඩුපාඩු හදාගෙන හිතේ තියෙන කිලුටු තැන් ටික පේන් කරලා පොඩ්ඩක් පිරිසිදු කරගෙන හිත චුට්ටක් ලස්සන කරගත්තා නම් ගෙදරට වඩා සමහරක් විට මුළු අලුත් අවුරුද්දම කිරියෙන් පැණියෙන් ඩබල් ඉතිරිලා සුබම සුබ වෙන්න පුළුවන්. ඉතින් සමහරක් විට අලුත් අවුරුද්දේ හැමදේම කරලා ඊට පස්සේ නෑගෙවල් වලට ගිහිල්ලා ඔන්න ලොකුකම. එක්ක තමන්ගේ පොර මානසිකත්වය පෙන්නනවා, නැත්තම් අපෝ එයාත් එක්ක මගේ කතාවක් නෑ කියනවා. පොඩි අය ලොකු අයට වඳින්න ඕනේ, මුලින්ම ඇවිල්ලා කතා කරන්න ඕනේ, එතනත් ලොකුකම. එතකොට තමන්ගේ ෂෝ ඔෆ් කරනවා. මම නම් දැකලා තියෙන්නේ මෙච්චර කාලෙකට මේ දේවල් විතරයි. හැබැයි මට අනුව මගේ අඩුපාඩුවක් මම දැකපු දවසක මම මගේ අඩුපාඩුව හදාගත්තද මට එදාට අවුරුදු තමයි. මගේ හිත අවුල්, මගේ හිතේ මෙන්න මේ නරක සිතුවිල්ල ඇති වුණා. අප්පච්චි මම මේක හදාගන්න ඕනේ කියලා මට හිතුණු දවසක් තියනවද? මට එදාට තමයි අවුරුදු. ඉතින් සැබෑ අලුත් අවුරුද්ද කියන්නේ වටපිටාව පිරිසිදු කරගෙන අලුත් ඇඳුම් ඇඳලා නෑගෙවල් නෙවෙයි, නෑගෙවල් වල ගිහිල්ලා සතුටින් ඉන්න එකම විතරක් නෙවෙයි. පුළුවන්කමක් තිබුණොත් අපේ මේ ඇඟ ඇතුලේ තියෙන හිත අන්න ඒකත් චුට්ටක් ලස්සන කරගත්තා නම් මං හිතන්නේ අනිත් හැම චාරිත්‍ර වාරිත්‍රයක්ම අකුරට කරනවට වඩා අලුත් අවුරුද්ද සුබ වේවි කියලා.
මං කිව්වේ ඉතින් මට හිතෙච්ච දේ. මම දන්නේ නැහැ හරිද වැරදිද කියලා. හැබැයි මට එහෙම හිතුණා. හරි. එහෙමයි කියලා අලුත් අවුරුදු සමරන්න නැතුව ඉන්න නෑ. නමුත් ඒ සමරන අතරෙම මම හැමතිස්සෙම උත්සාහ කරන දෙයක් තමයි හිතේ පුංචි හරි කිලුටක් අහිතක් අවුලක් අඩුවක් අමනාපයක් තිබ්බොත් ඒක එහෙම් පිටිම නැති කරලා දාන සුදුසුම දවස සහ අපේ හිත තව තවත් ශක්තිමත්ව හදාගන්න හොඳම දවස කියන එක. හරි. එහෙනම් කතාවෙන් කේක් එක මෙන්න හදලා ඉවරයි. කොහොමද කේක් එක ලස්සනයිද? එහෙනම් ඉතින් පුංචි කමෙන්ට් එකක් දීලා යන්න. ආදරේ ගොඩාක්.